ආයුබෝවන්. ඉතින් ඔයාලට මම අදත් වීඩියෝ එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඒ තමයි කොරියන් භාෂාවේ මූලිකම ව්‍යාකරණයක් වන නන් කියන ව්‍යාකරණය. අපි බලමු මේක කොහොමද යෙදෙන්නේ කියලා. ඉතින් මේක ඊගා ව්‍යාකරණය වගේම හත්රුට තමයි මේ ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. අපි ඊගා ව්‍යාකරණය කලින් ඉගෙන ගත්තා. ඒ කතෘ කවුද කතෘ ඉස්මතු කල්ල හයිලයිට් කරලා පෙන්වන්න තමයි ඊගා ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. ඒ වගේම නම් කියන ව්‍යාකරණයක් ඒ විදිහටම කතෘ කවුද කියන එක පෙන්වන්න කතෘට පිටපසින් තමයි මේ නම් කියන ව්‍යාකරණයක් යෙදෙන්නේ. ඉතින් නම් කියන ව්‍යාකරණය සහ ඊගා කියන ව්‍යාකරණ දෙක අතර වෙනස මොකක්ද? අපි මේ වෙනස බලමු. මේ වෙනස තමයි මේ නම් කියන ව්‍යාකරණය නම් කියන අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන්නේ. ඒ කියන්නේ කතෘව නම් කියන අවධාරණයෙන් යුතුව තමයි ප්‍රකාශ කරන්නේ. අපි උදාහරණයක් බලමු. 어머니는 밥을 먹고 있습니다. 어머니는 밥을 먹고 있습니다. ඒතර මේකෙන් කියන්නේ අම්මා නම් බත් කන ගමන් ඉන්නේ. නැත්නම් අම්මා නම් බත් කමින් ඉන්නේ. මේ බත් කන ගමන් ඉන්න වෙලාවට තමයි මේක කියන්නේ. අම්මා බත් කන ගමන් ඉන්න වෙලාවට තව කෙනෙක් කියනවා අම්මා නම් බත් කන ගමන් ඉන්නේ. 어머니는 밥을 먹고 있습니다. ඊළඟට 사람들은 일을 하고 있습니다. මිනිස්සු නම් වැඩ කරන ගමන් ඉන්නේ. අපි හිතමු මේක අපි තේරුම් ගන්න මේ විදිහට බලමු. ඔන්න කෙනෙක් ඇවිල්ලා අහනවා අය මෙතන මිනිස්සු නැත්තේ? මේ මිනිස්සු ටික කොහෙද ගිහින්? මිනිස්සු නා අර අතන වැඩ කරන ගමන් ඉන්නේ. අන්න ඒ වගේ අදහසක් තමයි මේකෙන් දෙන්නේ. අර මිනිස්සු මේ කට්ටිය ටික අර වැඩ කරන ගමන් ඉන්නේ. මේ ඒගොල්ලෝ වැඩ කරන ගමන් ඉන්නේ. මිනිස්සු වැඩ කරන ගමන් ඉන්නේ. කියලා වෙලා අර නම් කියන අවධාරණයෙන් යුතුව යමක් ප්‍රකාශ කරද්දී මෙන්න මේ නම් කියන නිපාතය පාවිච්චි කරනවා. චොනන් ධමිතේ මම නම් ධමිතේ. તો මෙතෙන්දී කොහොමද මේක තේරුම් ගන්නේ? කෙනෙක් ඇවිල්ලා අහනවා ඔයා සමන්ද? නෑ මම සමන් නෙවෙයි. මම නම් ධමිත. මේ සමන් කොහෙද කියලා දන්නේ නෑ. මම නම් ධමිත සමන් කොහෙද කියලා දන්නේ. අන්න ඒ වගේ අවස්ථාවලදී තමයි මෙන්න මේක පාවිච්චි කරන්නේ. චොනන් ධමිතේ. ඊළඟට කියනවා යෝගීනන් යක්කුගියෝ. මෙතන නම් පාමසිය වේ. මේ වගේ එකක් කොහොමද කියන්නේ? එතකොට දැන් කෙනෙක් ඇවිල්ලා අහනවා මේක හිතමු පුස්තකාලයද? එහෙම නැත්නම් වෙන මොකක් හරි ෂොප් එකක්ද කියලා කියලා වැරදිලා අහනවා කෙනෙක්. ඒතර ඒ පාමසි ඉන්න කෙනා කියනවා නෑ මෙතන මේ එකක් නෙමෙයි මෙතන තියෙන්නේ මේ පාමසිය. මෙතන නම් පාමසිය. මෙතන නම් පාමසිය. පුස්තකාලේ නම් තව ටිකක් එහා තියෙනවා. නැත්නම් රෝහල් නම් තව ටිකක් එහා තියෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක නම් කියන අවධාරණයෙන් යුතුව ප්‍රකාශ කරන්න තමයි මේ නම් කියන මේ ව්‍යාකරණය පාවිච්චි කරන්නේ. වේසනන් ඔදියෝ ආයතනය කොහෙද? අන්න ඒ වගේ අදහසක් තමයි මේකෙන් දෙන්නේ. අන්තිම ඒක පැහැදිලි දෙන්න. ඊට පස්සේ අර ඊගා නිපාතේ පාවිච්චි කරනකොට අපි කිව්ව හල් කිරීම. වචනේ ඒ කියන්නේ වචනේ අවසානයේට හල් කිරීමක් තියෙනවා නම් කියන අකුරු දෙකත් කියන එකත් ඊට පස්සේ වචනේ අවසානයේට හල් කිරීමක් නැත්නම් නන් කියන එක භාවිතා වෙනවා. මේක මේ ව්‍යාකරණයේදී විශේෂයෙන් අඳුර ගන්න ඕන. අපි ලියනකොට නම් මේ විදිහට තමයි ලියන්නේ. හල් කිරීම කියන එක මම හිතනවා දන්නවා ඇති කියලා. සරාම් කියනකොට අපි ගත්තොත් මේ සරාම් කියන ව්‍යාකරණය ඒ සරාම් කියන වචනය ගත්තොත් එහෙම ඒ වචනේ තියෙන මේ රා කියන එකට යටින් අල් මයන්න. අන්නේ ඒක තමයි හල් කිරීම කියලා අපි හඳුන්වන්නේ. යම්කිසි හල් කිරීම කොරියන් භාෂාවේදී පිළිටන්නේ ඒ අවසාන අකුරට යටින්. එම අකුරට යටින් තමයි හල් කිරීම පිළිටන්නේ. ඒකට ඒක හල් කිරීමක් විදිහට තමයි අපි හඳුන්වන්නේ. ඊළඟට මම වචන ටිකක් දීලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතන තියෙන්නේ මේ ස්ථාන සම්බන්ධ වචන ටිකක්. යෝගී, තොගී, කොගී, ඔදි, ඒසා, සමුසි, සික්තාන්, චිප්,
Hisuksa Setatso Vyonsil Sijang Mata Donejon Supoma සුපිරි වෙළඳසැල තමයි සුපර් මාකට් කියලා ඉංග්‍රීසි වචනයෙන් විදිහටම ඊළඟට විශේෂ වචනයක් මම අරගෙන ආවිලා තියෙනවා. මේක තමයි ඒ උනත් කියන වචනය කොහොමද කොරියන් භාෂාවෙන් කියන්නේ කරොන්දේ කියන වචනේ තමයි. ඒක ඔයාලා කතා කරද්දී වැඩිපුරම භාවිතා වෙන වචනයක් සිංහල භාෂාව වගේම කොරියන් භාෂාවේ කරොන්දේ කියන්නේ. ඒ උනත් කියන්නේ. අපි ඒක ප්‍රායෝගිකව භාවිතා කරන විදිය ගැන අපි ඉගෙන ගත්තොත් මේ විදිය. සමන් මොක්සු ඒනෝ කරොන්දේ ඊචේනන් ඊරල් අනේ. සමන් වඩුවේ ඒ උනත් දැන් නම් වැඩ කරන්නේ. සමන් මොක්සු ඒනෝ කරොන්දේ ඊචේනන් ඊරල් අනේ. ඒ විදිහට තමයි ඒ ව්‍යාකරණය ඒ වචනය පාවිච්චි වෙන්නේ. ඉතින් ඊළඟට ගෙදර වැඩ ටිකක් මම ගෙනල්ලා තියෙනවා. මේ සිංහලෙන් තියෙන වාක්‍ය ටික නන් කියන ව්‍යාකරණය දාලා ඒක එන විදිය මම කියලා දුන්නා. ඒ විදිහට දාලා මේ ටික ඉහළ බලන්න, ඒ වගේම කියලා බලන්න. එතකොට ඔයාලගේ දැනුම තවත් වැඩි දියුණු කරන්න පුළුවන්. ඉතින් හැමෝටම ස්තුතියි. ආයුබෝවන්. තවත් දවසක අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. හැමෝටම බොහොමත්ම ස්තුතියි. නැන්දි සිටියා.